සමාන්තරා සම්බන්ධ විස්තරය එහෙම කතා කරවෙන්නේ නැහැ. මම ඒක කතා කරන්නම්. හරි. එතකොට දැන් මේ කතා කරන්නේ වෘත්ත සම්බන්ධව. කියන්නේ වඩාත් ප්‍රතිඵලදායකම කොටස තමයි මේ කරන්න යන්නේ. හරි. ප්‍රතිඵලදායක වෙන්න බෑ කරන වැඩේ අපේ වැඩි වෙන්න ඕනේ මොකද්ද? කාර්යක්ෂමතාවය තමයි වැඩි වෙන්න ඕනේ. හරි. එතකොට දැන් අපි මොකක් හරි වැඩක් කරනකොට ඒ වගේම ප්‍රතිඵලදායක වෙන්න බෑ. නිකන් මොකක් හරි කරලා වැඩක් නැහැ නේ දැන් හරි. පැහැදිලිද කියන එක? හරි. දැන් ඔයගොල්ලෝ මේ පොළවල් විභාග ලියනකොට අවකලන ඉගෙන ගන්න වැඩක් නැහැ නේ හරි. ඒකට ගැළපෙනම හරිම දේ තමයි අපි කියන්න උත්සාහ කරන්නේ. ඒකට ගැළපෙනම පාර්ට් එක ටටටක් ගාලා මං ඉවර කරලා දාන්නම්. හරි. හරි. වේගෙන් කරන්නම්. ඔයගොල්ලෝ බලන්න තමයි තියෙන්නේ. බලන්න ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. හොත්තට මේ ටික බලවුවා ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. හරි. හරි මම දැනුත් කියන්නේ ළමයි පාස් පේපර්ස් 10ක් හරියට නීට් එකට හදන්න තනියම හරි. හරි මොඩල් පේපර්ස් මම 5ක් හදලා තියෙනවා. හරි මොඩල් පේපර්ස් 5 හරියට බලන්න හරි. මොඩල් පේපර් 5 ඉල්ලන්න මගේ මම දෙනවා මොඩල් පේපර් 5 උත්තරත් එක්කම දෙන්න. මොඩල් පේපර් 5ක් තියෙනවා. ඒ 5යි පාස් පේපර්ස් 10ක් හදන්න වෙන මොකුත් ඕනේ නැහැ. හරි ඕලෙවල් කියන්නේ එහෙම මේ මහා ලොකු මේ වීරියක් දාගෙන හරි එහෙම කරන්න ඕන එකක් නෙවෙයි හරි. සාමාන්‍යයෙන් ගොඩ දාන්න පුළුවන්. නෝමල් යන්න පුළුවන් ළමයෙක්. ග්‍රේඩ් ඩිසයින් එකට ගියොත් ප්ලෑන් එකකට යන්න ඕන ගමනක් මේක. හරි. හරි. අපි වෘත්ත පිළිබඳව ටිකක් කතා කරමු. කළා මේක ඉක්මනින් මම මේ දේ ඉවර කරලා දාන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක බලලා හොඳ දෙයක් ගන්න හරි. ගන්න පුළුවන් දෙයක් මේකෙන් ගන්න. එච්චරයි. හරි. බලන්න වෘත්තයක් කියන්නේ මොකක්ද? හරි. හරි. ඒතකොට මේ පත පිළිබඳව අර්ථ දැක්වීම් හතරක් තියෙනවා ඔයගොල්ලන්ට. හරි. පත කියලා පාඩමක් තියෙනවා. ඒකේ අර්ථ දක්වනවා වෘත්තය කියන එක. හරි. වෘත්තයක් කියලා කියන්නේ මොකද්ද? අචල ලක්ෂයකට සමදුරින් චලනය වන ලක්ෂයන්ගේ පතය. මොකද්ද වෘත්තයක් කියලා කියන්නේ? අචල ලක්ෂයකට සමදුරින් චලනය වන චලනය වන ලක්ෂයන්ගේ පතය. ඔක තමයි වෘත්තයක් කියලා කියන්නේ. හරි. අචල ලක්ෂයකට සමදුරින් චලනය වන ලක්ෂයන්ගේ පතය මොකද්ද පුතා? අන්න ඒකට කියනවා වෘත්තයක් කියලා. එතකොට මේ අචල ලක්ෂයට නමක් කියන විශේෂය අර මේ කේන්ද්‍රය. එයාට අපි කියන මොකක් කියලාද? කේන්ද්‍රය. සාමාන්‍යයෙන් ඕව කුරෙන් නම් කරන්නේ. ඕ කේන්ද්‍රය වෘත්තය එහෙම අහලා තියෙ ඔයගොල්ලෝ. හරි. එතකොට පැහැදිලි. ඊට පස්සේ මේ වෘත්තය. වෘත්තේ මෙන්න මේකට කියන වෘත්තය. හරිද? හොඳට අහගෙන ඉන්න වෘත්තය. හරි මේකට කියනවා වෘත්තයේ පරිධිය කියලා කියනවා. හරි දැන් අර සාමාන්‍ය හැඩතලවල අපි කියන්නේ පරිමිතිය කියලා. හරි ඒතර වෘත්තයට පරිමිතිය කියන්නේ නැහැ. හරි. කියන්නේ පරිධිය කියලා. හරි වෘත්තයකට. ඒතර මෙන්න මේකට කියනවා සර්කල්. හරි පරිධිය. ඔක 100 අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. හරි 100 අකුරෙන් සංකේතවත් කරනවා. ඊට පස්සේ අපි කියනවා මේ වෘත්තයේ කේන්ද්‍රයේ තියෙන පුතේ. මොකද තියෙන්නේ? ওই වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා මේ පරිධිය මත තියෙන ඕනම ලක්ෂයක් යා කරන රේඛාවක්. මෙන්න මෙහෙම යා කරොත්. පරිධිය මත තියෙන මොකද්ද? ඕනෑම ලක්ෂයක්. යා කරන රේඛාවකට කියනවා විශේෂ නමක්. අපි යාට කියනවා අරය කියලා. මොකද්ද කියන්නේ? අරය. හරි මේකට කියනවා කියලා අරය. අරය කියලා කියනවා ඒක හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ආර අකුරෙන් රේඩියස් කියන්නේ. අරය. අරය. ඊට පස්සේ ඔගේ තව දෙයක් තියෙනවා. වෘත්තයක ඊළඟට එන එක තමයි ජ්‍යාය කියන එක. වෙනම අදින්නම් වෘත්තයක් ආය පැහැදිලි කරන්න ඕන හින්දා. හරි. මේකේ කේන්ද්‍රය කොහොමද තියෙනවා. හරි. මේ පරිධිය මත. හරි. පරිධිය මත තියෙන ඕනෑම ලක්ෂ දෙකක්. ඕනම ලක්ෂ දෙකක්. පරිධිය මත තියෙන ඕනෑම ලක්ෂ දෙකක්. හරි. යා කරනු ලබන රේඛාවකට කියනවා ජ්‍යායක් කියලා. මොකද්ද? පරිධිය මත තියෙන ඕනම ලක්ෂ දෙකක් යා කරන රේඛාවකට කියනවා අපි මොකක් කියලාද? ජායක් කියලා කියනවා. මේ පරිධිය මත ලක්ෂ දෙකක් තියෙනවා. ඒකේ ආකරන රේඛාව ජාය. පරිධිය මත ලක්ෂ දෙකක් යාකරන රේඛාව ජාය. පරිධිය මත ලක්ෂ දෙකක් යාකරන රේඛාව මොකද්ද? ජාය. ඔන්න ඔකට අපි කියනවා මොකක් කියලාද? ජාය කියලා කියනවා. හරි. පරිධිය මත ඕනෑම ලක්ෂ දෙකක් යාකරන රේඛාවක් අපි ජාය. එතකොට නම් කරොත් AB ජාය. CD ජාය. EF ජාය. හරි. හරි. ඊට පස්සේ පරිධිය මත උන විශේෂ අවස්ථාවලට එන්න යන්නේ දැන්. හරි. විශේෂ අවස්ථාවකට එනවා. ඔන්න බලන්න මේ පරිධිය මත ලක්ෂ දෙකක් තමයි යා කරන්නේ. මේ බලන්න. ඔන්න තියෙනවා මෙන්න මෙයාට අපි කියන්නේ කේන්ද්‍රය කියලා. පරිධිය මත ලක්ෂ දෙකක් අපිට යා කරන්න පුළුවන් මේක විශේෂ අවස්ථාවක්. හරි. හරි. කවුරු හරහා යන්නද? මේ කේන්ද්‍රය හරහා යන්න යා කරන්න පුළුවන්. කේන්ද්‍රය හරහා යන්න යා කරන්න පුළුවන්. පරිධිය මත ලක්ෂ දෙකක්. ඒතකොට මෙන්න මේ කේන්ද්‍රය හරහා යන්න යා කරොත්
මෙයා තමා වෘත්තයකට අඳින්න පුළුවන් විශාලතම ජාය. ඔක ජායක්. වෘත්තයට අඳින්න පුළුවන් විශාලතම ජාය මෙයා. හරි. ඕනම පැත්තකට අඳින්න පුළුවන් මේ. මේ ලක්ෂ දෙකක් යාකරනු ලබන රේඛාවට කියනවා මොකක් කියලාද? ජාය. ජායක්. හැබැයි මේක මොන ජායක්ද? අන්න පරිධිය මත ලක්ෂ දෙකක් යා වෙන්නේ විස්කම්භය. එයාට විශේෂ නමක් කියනවා කේන්ද්‍රය හරහා යන ඉඳ විස්කම්භය තමයි. අපි අරගෙන විස්කම්භය කියලා D අකුරෙන් තමයි ඒක සංකේතවත් කරන්නේ. කවුද? D. ඩයමීටර්. හරි. ඩයමීටර් D කියන තමයි යන්නේ. හරි. එතකොට ඩයමීටර් කියන්නේ D අකුරෙන් තමයි සම්බන්ධ කරන්නේ. එයාට කියන්නේ විස්කම්භය කියලා. විස්කම්භය. ඇත්තටම මේ විස්කම්භය කියන එක නයි අරය කියන එකයි අතර සම්බන්ධයක් තියෙනවා. ඒ මොකක්ද? දැන් අපි විස්කම් වෘතයක විස්කම්භය ගත්තාම ඕනම වෘතයක හරි විස්කම්භය කියන්නේ මෙයාට අරය කියන්නේ මෙයාටනේ. ඒතර අරය වගේ දෙකක් තමා විස්කම්භය කියලා කියන්නේ. අරය වගේ කියද්ද දෙකක් තමා විස්කම්භය කියලා කියන්නේ. හරි. ඔන්න අපිට එතෙන්දී සම්බන්ධයක් එනවා. මොකද අරය වගේ දෙකක් කියන්නේ 2r නේ. 2r සමාන වෙනවා d ට. හරි. d ට සමාන වෙනවා. හරි ඔන්න සම්බන්ධයක්. හරිද පුතේ? ඊට පස්සේ මම ඒකත් කියලා දෙන්නම්. ඔයක පරිමිති වර්ග බලයට අදාළ දෙයක් නේද? නොකිය ඉන්නකො කමන්න. ඔය ඇති අපිට ජ්‍යාමිතිය ඔය ටික කරගන්න පුළුවන් වැඩ ටික විතරක් කරයි යන්න. හරි. ඒතර ඔක d සමාන වෙනවා කාටද? 2r කියලා එනවා. ඒතර ජාය. ඒතර අපි දැන් වෘත්ත සම්බන්ධ ප්‍රමේයන් කතා කරනකොට අපිට මුලින්ම තියෙන වෘත්තයේ ওই ජායන් එක්ක තියෙන සම්බන්ධයක්. හරි. ජායන් එක්ක තියෙන සම්බන්ධයක් තමයි තියෙන ජායයි කේන්ද්‍රයයි අරයයි ඕව පදනම් කරගෙන කතා කරන එක තමයි කරන්න තියෙන්නේ. ඔයාලට මතක ඇති අපි ත්‍රිකෝණ ගැන කතා කරද්දී ත්‍රිකෝණවල සමදීපාද ත්‍රිකෝණ කියලා එකක් කතා කරවුවා. ඒකේ ප්‍රමේය සහ විලෝමය කියලා දෙකක් තිබ්බනේ. මේකෙත් එහෙම තමයි. ජයන් ගැන කතා කරද්දී ජයත් ප්‍රමේය සහ විලෝමය කියලා දෙකක් තියෙනවා. හරි. අපි එතෙන් කතා කරන්න යමු දැන්. හරි. ප්‍රමේය සහ විලෝමය කියලා දෙකක් තියෙනවා. අපි එතෙන් කතා කරන්න යමු. ඒකට ජය සම්බන්ධ ප්‍රමේයන් තමයි අපි දැන් මුලින්ම කතා කරන්න පටන් ගන්න යන්නේ. හරි. 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 ඒතර පළවෙනි ප්‍රමේය ජය සම්බන්ධ ප්‍රමේය. තමයි කියන්නේ. වෘත්තයක හරි වෘත්තයක මම පැහැදිලි කිරීම කරන්නම්. වෘත්තයක විස්කම්භය නොවන ජායක මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රයට අඳුනු ලබන රේඛාව එම ජායට ලම්බක වේ. කේන්ද්‍රයට අඳුනු ලබන රේඛාව එම ජායට ලම්බක වේ. හරි. මොකද කියන්නේ එම ජායට ලම්බක වේ. හරි කියන්නේ අංශක 90ක් වෙනවා කියන එක තමයි කියන්නේ. යද වෙන අංශක 90ක් වෙන. එම ජායට ලම්බක වේ. වෘත්තයක මොකද පුතේ කියන්නේ වෘත්තයක මධ්‍ය ලක්ෂයේ සිට හරි එම ජායට වෘත්තයක 10ක මධ්‍ය ලක්ෂයේ සිට එහි කේන්ද්‍රයට අඳුනු ලබන රේඛාව එම ජායට ලම්බක වේ. හරි. මෙහෙම තමයි ඒගොල්ලෝ කියන්නේ. හරි. ඔන්න ඔහොම තියෙනවා. හොඳට බලාගෙන ඉන්න. හරි. මෙන්න මෙහෙම තියෙනවා. ඒතර මම ත්‍රිකෝණාංග සාම්‍ය කතන්දරේ හිටන් කියලා දීලා ඉවරයි ඔයගොල්ලන්. හරි. ඔයගොල්ලෝ වැඩක් ගන්නවා නම් ඒ ටිකෙන් වැඩක් ගන්න. හරි. ඒගොල්ලෝ කියන්නේ මෙහෙමයි. මෙහෙම ජායක් තියෙනවා. පුතේ හරි. ඒගොල්ලෝ කියනවා වෘත්තයේ ජායේ මධ්‍ය ලක්ෂයේ සිට මෙතන O කියලා හිතන්නකෝ. ජායේ මධ්‍ය ලක්ෂය අපි හිතමුකෝ D කියලා. ඔන්න D. මධ්‍ය ලක්ෂයේ සිට ගිහුවා මධ්‍ය ලක්ෂය ගන්න කියලා දන්නවා. මෙයාට මෙයා සමානයි. මෙන්න මෙහෙම රේඛාවක් ඇන්දොත් මෙන්න මෙයා අංශක 90ක් වෙනවා කියලා තමයි කියන්නේ. හරි. විස්කම්භය නෝනද? දැන් විස්කම්භයේ ඉඳලා අඳින්න බෑනේ බං. මධ්‍ය ලක්ෂයට කොහෙද අඳින්නද රේඛාවල් හරි. ඒතර විස්කම්භය ගන්න බෑ කියන්නේ. මේකම උනොත් තියෙනපොත් ඒක වළංගු නෑනේ කරන්න බෑනේ. විස්කම්භය නෝන 10ක් වෙන්න ඕන හරි. දුරක් නෑනේ එතන ඉඳලා අඳින්න. හරි. මොකද වෙන්නේ මෙන්න මේ රේඛාව ලම්බ වෙනවා මේකට. හරි. අපි හිතමු මෙතන D මෙතන O කියලා හිතන්නකෝ. හරි. ඒතර අපිට කියන්නේ AB රේඛාව. හරි ලම්බ වෙනවා කාටද? OD රේඛාවට. ඕකනේ කියන්නේ කතාව. ඔන්න ඕක තමයි ප්‍රමේයන් කියන්නේ. හරි. ඔය දෙන ලම්බයි. හරි. ඔය දෙන පුතේ ඔය දෙන්න ලම්බයි කියන එක තමයි කරන්න තියෙන්නේ. හරි. එතකොට දැන් අපි මේ ඕක ඔප්පු කරමුද? කොහොමද ඔප්පු කරන්නේ? හරි. මම එතෙන් එන්නම්. හරි. මේ බලන්න හොඳට බලන්න පුතේ. මෙන්න සාධනය කියලා හිතමුකෝ ওই ප්‍රමේය. නිකන් මම ලස්සන කියලා දෙන්න වැඩේ. හොඳට තේරුම් ගන්න. හරි. සාධනය කතාව. දැන් මොකද්ද කරන්න යන්නේ මම? ප්‍රමේයෙන් අපිට කතාවක් කිව්වා. මොකද්ද කිව්වේ? හරි. ජායක මධ්‍ය ලක්ෂයේ ඉඳලා හරි
කේන්ද්‍රයට අදින ලබන රේඛාව මෙන්න මේ ජායට ලම්බයි. කියන්නේ මෙන්න මෙතන කීයක් වෙනවද අංශක 90ක් වෙනවා. හැබැයි ජායේ මධ්‍යලක්ෂය කියන්නේ කවුද? AD සමානයි DB විය යුතුයි. විය යුතුයි. අපි බලමුද ඔක සාධනය කරන්න. ඇත්තද කියලා බලන්න. අපිට ඔය ඇත්තද කියලා බලන්න මම දත් ඔයගොල්ලන්ට කලින් කියන්න ඇති අනිවාර්යෙන් ත්‍රිකෝණාංග සාම්‍ය කියන එක එනවම තමයි ඉතින් හරි. ඒක පස්සේ පන්නන්න තමයි තියෙන්නේ. ජ්‍යාමිතිය පාඩම ඔය සෙට් එකේ අනිවාර්යෙන් ත්‍රිකෝණාංග සාම්‍යයක් තියෙනවා හරි. අංග සාම්‍යයක් තියෙනවා. ඒතකොට ඒක අතිශය වැදගත් හරි. ඒක හොඳට අල්ලගන්න. රූප බලලා තේරුම් ගන්න හරි. තේරුම් ගන්න උත්සාහ කරන්න. ගේමක් ගන්න පුළුවන් හරි. රයිට්. බෑනේ වෙයි කියන්න පුළුවන්. බෑ කියන්නේ නැහැ කොහොමවත් පුළුවන් හරි. එන්න කරන්න පුළුවන් උපරිම කරන්න හරි. එතන මම මෙහෙම හිතන්නම් හරි. දත්තා නම් මම ලොකුවට ලියන්නේ නැතුව මම කියලා දෙන්නම්. එහෙම තියෙනවා දැන්. හරිද? ඔන්න තියෙනවා. එතන මේ තියෙන්නේ ඕක කියන කේන්ද්‍රය. හරි. ඊට අපි දන්න දේ තමයි ලියන්නේ. හරි. උතරාගෙන සාධනය කරද්දී දැන් මේක ඇත්තටම වෙනවා තමයි. හරි. ඒකනේ දීලා තියෙන්නේ. මම දැන් ඔප්පු කරන්න යන්නේ. හරි. එතකොට අපි කියන ඕ කේන්ද්‍ර වෙන වෘතේ. හරි. D අණු උතරාගෙන ඉන්න. ඔන්න දීලා තියෙන දේ. D අණු. හරි. AB ජායෙහි මධ්‍ය ලක්ෂ්‍ය වේ. එච්චරයි දීලා තියෙන්නේ. හරිද? එච්චරයි දීලා තියෙන්නේ. හරි. ඒතර මට පෙන්වන්න තියෙන්නේ ODP කෝණය සමානයි අංශක 90යි බව තමයි පෙන්වන්න තියෙන්නේ. හරි. ඔකේද? ODB කෝණය අංශක 90ක් බව පෙන්වන්න කියලා තියෙන්නේ. හරි. ඔක තමයි පෙන්න ගන්න ඕනේ. හරි. එහෙම වුණොත් ප්‍රමේය හරි නේද පුතේ? ඔව්නේ. එයි මෙතන අංශක 90ක් වුණා කියන්නේ මෙතනත් කොහොමත් අංශක 90යිනේ බා. මේ දෙකේ එකතුව. හරි. එහෙම තමයි හැදෙන්න ඕනේ. හරි. රයිට්. අපි බලමු. ODB කෝණය සමානයි අංශක 90ක් බව පෙන්වන්න. හරි. මම මේ සාධනය කරන්නම් පුතා. හරිද? එතකොට ඔයගලන්න මේකෙන් දෙයක් තේරුම් ගන්න පුළුවන් නේ. හරිද? මේකෙන් දෙයක් තේරුම් ගන්න පුළුවන් නේ මේකේ සාධනය කරාට පස්සේ. හරි. හරි. හොඳ දෙයක් අල්ල ගන්න පුළුවන් නේ. හරි. මම කරන්නේ පුතා මේක පොඩි ත්‍රිකෝණ දෙකක ලක්ෂණයක් වගේ තියෙන හින්දා තමයි මේක ඇඳගන්නේ. මම කරන්නේ මේ OA රේඛාවයි මේක යා කර ගන්නවා. එතකොට මට පේනවාද ත්‍රිකෝණ දෙකක් හැදිලා තියෙනවා. ඔව් ත්‍රිකෝණ දෙකක් හැදිලා තියෙනවා. හරිද? කවුද ත්‍රිකෝණ දෙක? AOD ත්‍රිකෝණයයි OBD ත්‍රිකෝණයයි. පැහැදිලිනේ. ත්‍රිකෝණ දෙකක් හැදුනා. දැන් ඔය ත්‍රිකෝණ දෙක මං අංග සම කරගත්ත කියන්නකෝ. ඇයි අරමුණක් තියෙන්න ඕනේ. අංග සම කරගත්තට පස්සේ දැන් අංග සමයි කියලා නිකමට හිතන්නකෝ. හරි අංග සම කරගත්ත කොහොම හරි. හරි. මෙන්න මේ කෝණේ සමානයි කියලා ලියන්න පුළුවන් නේද? පුළුවන්. හැබැයි يعني මේ කෝණය x නම් මේ කෝණෙත් x. හරිද? රයිට්. එතකොට මේ දෙන්නගේ එකතුව ගිය 2x වල එකතුව මට ලියන්න පුළුවන් කවුරු කියලාද? අංශක 180යි. ඇයි? බද්ධ කෝණ. කියන්නේ සරල රේඛාවක් මත බද්ධ කෝණ. 180 දෙකෙන් බෙදිච්ච ගමන් 90 එනවා. වැඩි තේරුණාද? ඕක තමයි ගේම් එක ගන්න. ත්‍රිකෝණ දෙකක් වගේ දැක්ක ගමන් හරිද? අපි අංග සම කරන්න ඒගොල්ලෝ පොළඹනවා. ඇත්තටම පොළඹනවා. හරි. පොළඹනවා. ඒක තමයි කතාව. හරි. ඒ ලක්ෂණ පේන්න ඕන. එහෙනම් ඉතින් මේක අංග සම කරමු. හරිද? අංග සම කරන්න දැන් අංග ටික හොයාගන්න එපා. හරි දැන් ඍජුකෝණී එහෙම කතන්දර නෑ තාම. මෙතන 90යි කියලා පෙන්වන්න යන්නේ. දාන්න එහෙම නෑ ඍජුකෝණී කියලා. එක අංගයක් හරි පාදයක් හරිනේ පුතා. ඉතින් මේ බලන්නකෝ. මේ පාදෙට මේ පාදෙට සමාන. ඇයි? එකම වෘත්තයේ අරය. ඒකත් හරි. ඉතින් මේකත් සමානයිනේ. ඇයි? පොදු පාදය. ත්‍රිකෝණ දෙක කියවද්දි පොදු පාදය නේද? ත්‍රිකෝණේ මොකක්ද අංග සම අවස්ථාව? පාද තුනට පාද තුනයි. මොකක්ද අංග සම අවස්ථාව? පාතිත් අවස්ථාව. අංග සම වුණාට පස්සේ මොනවද කියන්න පුළුවන්? අන්න අර සීන් එක මට කියන්න පුළුවන්. ඔන්න ගාන ඩිසයින් කරගත්තා. හරි. ඔන්න ගාන ඩිසයින් කරගත්තා. දැන් ඉතින් හදන්න තියෙන්නේ. දැන් ඉතින් ගේමක් නැහැ පිළිවෙලට ලස්සන ලියන්න හරි. අපි ලියනවා. AOD ත්‍රිකෝණය හා ODB ත්‍රිකෝණය සලකමු. පට්ට ගාලා ලියන්න හරි. ගේමක් නෑ හරි. සලකමු. මොකද්ද මට තියෙන අංග? දැන් මෙයා ලිව්වනම් OAD කියලා. මෙයාගේ අංග තමයි මුලින් ලියන්නේ. වෙන අංග ලියන්නේ නෑ හරි. අපි ලියමු. අපි ලියමු ඉස්සරහම කවුද ලියන්නේ? හරි. OA සමානයි OB. ඇයි? එකම වෘත්තාරය. ලස්සන ලියන්න හරි. වෘත්තාරය. හැම වෙලාවෙම ගණිතේ නම් දන්නවා කියලා පෙන්නන්න. Taman දැනගෙන කරන්න කියලා පෙන්නන්න. එහෙන් මෙහෙන් අහුලලා පුතේ හරි. මැදින් පැන්සල් කෑලි වලින් ලියනකොට දන්නවා බලන මිනිහා දන්නේ නැතුව කරන්න කියලා. හරි. සුවර් එකක් නැතුව කරන්න කියලා දන්නවා. හරි. එතන එහෙම ඒවා කරන්න එපා. හරි. AD සමානයි DB. ඇයි? දත්තේ. ඒක ඒගොල්ලෝ අපිට දුන්නා. මධ්‍ය ලක්ෂ්‍ය කියලා. රයිට්. අනික මොකද්ද? OD සමානයි OD. පොදු පාදය. ඉතින් එහෙනම් මොකද ලියන්න පුළුවන්? එම නිසා AOD ත්‍රිකෝණය සංක සමයි. කාටද? ODB ත්‍රිකෝණය අවස්ථාව මතක කරන්න එපා. කවුද? පාතිත් අවස්ථාව. පාදයයි අවස්ථාවට අංග සමයි.
දැන් මොකද කරන්න පුළුවන්? එම නිසා කියන එක තේරෙනවද පුතේ? ඔන්න දැන් එම නිසා මට ලියන්න පුළුවන් මේ කෝණය එකතු අංශක 180යි කියලා. තේරෙනව නේද කියන එක? හරි. ලස්සන ලියමු එක ලියන්න. A sorry. ADO කෝණය සමානයි කාටද? sorry සමානයි කියලා ලියලුම ඊට පස්සේ ලියමු 180යි කියලා. ODB කෝණයට. ODB කෝණයට. ඇයි ඒ? අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. ත්‍රිකෝණවල මොනවද පුතේ? අනුරූපාංග. අනුරූපාංග ලිව්වා. ඒ දෙක සමානයි. දැන් මොකද කරන්නේ? නමුත් අපිට තව තර්කයක් යනවා. නමුත් මොකද්ද නමුත්? අපිට ලියන්න පුළුවන්. ওই දෙන්නගේ එකතුව 180යි. AD හරි O කෝණය ධන ODB කෝණය සමානයි 180යි අංශක. හේතුව මොකද්ද? සරල රේඛාවක් මත මොන කෝණද? බද්ධ කෝණ. මොන කෝණද? සරල රේඛාවක් මත බද්ධ කෝණ. හරි. ඊට පස්සේ අපිට එනවා මෙන්න මේක. හොඳට අහගන්නකෝ දැන්. මම දැන් පෙන්නන්න යන්නේ මේ ODB කෝණය 90ක් කියලානේ. එහෙනම් මේ දෙන්න සමාන හින්දා හරි මට ADO තියෙන තැනටත් ODB කෝණය කියලා ලියා ගන්න පුළුවන්. අපි ලියාගමුකෝ මෙතන. ODB කෝණය ධන ආයෙත් ODB කෝණය සමානයි අංශක 180යි. අංශක 180යි. හරි. ඊට පස්සේ අපිට එනවා 2යි ODB කෝණය සමානයි අංශක 180යි. වැඩේ තේරුණා නේද? දෙකෙන් බෙදන්නකො දෙපැත්තම. ODB කෝණය සමානයි අංශක කීයද? අංශක 90යි. අංශක 90. වැඩේ හරි නේද? අන්න සාධනය කම්ප්ලීට්. ඒ කියන්නේ මොකද්ද? මෙතන 90යි කියලා ලම්බයි කියලා එම් පෙන්නන්න ලම්බයි කියලා උත්තරයක් එන්න විදියක් නැහැ නේ පුතා ජ්‍යාමිතිකව. හරිද? ඒතකොට ඉතින් 90 හදුවා කියන්නේ ලම්බයි තමයි. හරි. දැන් ලියලා දාන්න එනම්. එනම් මොකද වෙන්නේ? AB රේඛාවට ලම්බ වෙනවා කවුද? OD. හරි. OD වේ. ඔන්න සාධනය කරා. පැහැදිලිද? මම ඔය කරලා පෙන්නවුවෙත් නිකන් අර අංග සාම්‍ය කියන එක තමයි ඒකට වැලිඩ් වෙන්නේ කියලා පේන්නත් එක්ක. තේරෙනවද? රයිට්. අපි ඔය සාධන හොඳට ඔයගොල්ලෝ එකපාරක් දෙපාරක් බලා ගන්න. හරි සාමාන්‍ය ඔය කරන සාධනයන් වලට මැච් වෙන සාධනයන් තමයි පුතේ අපිට පෙන්වන්න දෙන්නේ ත්‍රිකෝණවල හරි. දැන් අහනකොට ත්‍රිකෝණ එහෙම නැත්නම් සමචතුර ත්‍රිකෝණ වලින් හැදිලා තියෙන දෙයක්නේ. ඒතකොට ත්‍රිකෝණ ආශ්‍රිත ප්‍රමේයකින් අහන එකක්. ඊට පස්සේ අහන්නේ වෘත්ත ආශ්‍රිත ප්‍රමේයකින්. අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් එනවා. ඊට පස්සේ තියෙන වෘත්ත චෙක් කියන්නේ sorry ජ්‍යාමිතික නිර්මාණ. හරිද? ජ්‍යාමිතික නිර්මාණ. તો ළමයි හිතාගෙන ඉන්නවා මේ ජ්‍යාමිතික නිර්මාණ හරි ලේසියි කව කටු කරකන්න අංශක 60ක් නදින්න පුළුවන්. එහෙම පොඩි පොඩි වැඩ ටිකක් නම් කරගන්න පුළුවන් ඒ පුතේ හරි. එතනින් එහාට සොරි තමයි ඈ. හේතුවයි ජ්‍යාමිතික නිර්මාණ කියන්නේ ජ්‍යාමිතියෙන් හැදිච්ච දෙයක්. ඒක ජ්‍යාමිතිය හොඳට තියෙන්න ඕන නැංගේ. සුළු කරලා දත් ටික හදලා එහෙම කරන්න බෑ හරි. එහෙම කරන්න බෑ ආවට ගියාට. හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා හරි. වැඩ කරත් පුළුවන් කරන්න හරි. මහා ලොකු කාලයක් යන්නේ ආ කරන්න හරි. ඊළඟ තමයි අර ආය සමහර කෙනෙක් ගොඩක් ළමයි හිතන්නේ ප්‍රස්තාර හරි ලේසි කියලා හරි. ඒ ප්‍රස්තාරේ අඳින්න තියෙන ලක්ෂ දෙයක් වාගෙන මෙහෙම කරකපුවාම එනවා. සමහර අවුරුදු වල දෙනවා ප්‍රස්තාරේ ඇඳලා ඉවරයි. ඒ ලකුණක් නැහැ හරි. හින්දා එහෙම ලේසි දෙයක් නෙවෙයි හරි. ප්‍රස්තාර වලින් උත්තර ගන්නවා කියන්නේ වර්ග සමීකරණ දැනුමක් තියෙන්න ඕන. හරි. උපරිමයක් වෙන්නේ කොහොමද? අවමයක් වෙන්නේ කොහොමද? ඒවා තියෙන්න ඕන. වර්ග පූර්ණය කරන්නේ කොහොමද? ඒව හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕන. හරි. ඒක මේ පැහැදිලි කියන්නේ දැන් විභාගයක් කියන එක මේ දවසින් වෙන දෙයක් නෙවෙයි හරි. සතියෙන් වෙන දෙයක්ුත් නෙවෙයි, මාසෙන් වෙන දෙයක්ුත් නෙවෙයි. හරි ඔයගොල්ලෝ ඔකට දැන් අවුරුදු කීයක ඉඳලා ලෑස්තින හිතන්නකෝ. ජ්‍යාමිතික මේවා නම් 9 වසරේ ඉඳලා එන්නේ හරි. ඒවා හැදෙන්නේ හරි 9 අයින් කරා කියන්නේ ඒත් 10 11 දෙකම ඕනේ. එහෙම නැතුව කරන්න බෑනේ. ඒතර අවුරුදු ගාණක් තිස්සේ තමයි විභාගෙට මේ ලෑස්ති වෙන්න ඕන ඔයගොල්ලෝ හරි. තේරෙනවද? ඒතර අන්තිම මොහොතේ කුලප් වෙලා එහෙම කරා. එහෙම බෑ හරි. තේරෙනවද කියන්නේ එහෙම බෑ ඉතින් හරි. ඒතර මොකද කරන්නේ? ඔක අර ක්‍රමානුකූල වැඩක් කරන් ආපු ළමයට මේවා කරන්න පුළුවන්. දැන් තියෙන්නේ නිකන් අර ඉස්සර මුලින්ම මේක පටන් ගත්ත කෙනෙක් ටෙස්ට් මැච් එකක් ගහන්න තිබ්බේ හරි. ටෙස්ට් මැච් එකක්. ඊට පස්සේ නිකන් අවුරුද්දක් විතර ඔහේ කාලකන්ණි වගේ ඉඳලා ඊට පස්සේ ගිහුවා වන් ඩේ ගහන්න වෙනවා. වන් ඩේ මැච් එක ගහන්න ඕන හරි. يعني 11 කියන අවුරුද්දේව පටන් ගත්තා. ඒත් නෑ කියන්නකෝ. ඊට පස්සේ තව මාස 5ක් 6ක් විතර දීලා පටන් ගත්තා. ඒතකොට ඉතින් 2020 2020. ඒතර මාස දෙකක් විතර වගේ දිනනවා 10 10 එක ගහන්න වෙන්නේ. පුදුම ෂොට් එකක් ගහන්න වෙනවා. හරි කරන්න දෙයක් නෑ බලන්න දෙයක් නෑ ලකුණු තමයි වැදගත් එච්චරයි. ටෙක්නික් අනම්මනම් මොකුත් නෑ වැදගත් වෙන මොනවද ලකුණු. එතකොට මේ දවස්වල ඔයගොල්ලන්ගේ අතිශය වැදගත්ම කාරණේ වෙන්න ඕනවත් ලකුණු විතරයි බා. හරි ලකුණු විතරයි. يعني විභාගයක වැදගත්ම සාධකේ ලකුණු. මොකද ලකුණු වලින් කරාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එහෙම හොත්තට බලලා මේවා කරලා අල්ලගත්තා අනිවාර්යෙන් කරන්න පුළුවන්. හරි. පොඩි කාලෙන් ගේමක් ගහන්න පුළුවන්. හරි. කෙටි කාලින වශයෙන් ගේමක් ගහන්න පුළුවන් ඈ. මහා ලොකු දේවල් නැති වුණත් ගේමක් ගහ ගන්න. ඒ කියන්නේ පාස් ෆේල් වෙලා නසනාරි වෙන්න හිටපු මිනිස්සේ පාස් වෙන්න පුළුවන් ඈ.
හරි S එකේ ඉන්න තිබ්බ එක 100කට යන්න පුළුවන්. හරි B එකට 100ක එන්න තිබ්බ එක B එකට වගේ මේවා කරගන්න පුළුවන්. හරි B ඉඳලා A එකට හදන්න පුළුවන්. එහෙම කියන්න අමාරුයි. එහෙම අමාරුයි. වෙලා මදි හරි ඒ වගේ එකට අමාරුයි. හරි. ඉතින් හරි 100ක නිකන් ලාවට් ටික උඩට තල්ලු කරගන්න. ඒ C B වෙයි කියන්නත් අමාරුයි. හැබැයි ෆේල් වෙන එකට පාස් වෙන්න පුළුවන්. 100ක B එකට ගේන්න ආසන්න වශයෙන් පුළුවන් වෙයි. S එක නම් 100 ගේන්න පුළුවන්. කොහොමත්. හරි. ඒක කරන්න පුළුවන්. හරි. ඒක තමයි